Windows වලින් Mac එකට ස්විච් වෙන එක හොඳයිද? Mac කියන්නේ හොඳ ඉන්වෙස්ට් එකක්ද? අද වීඩියෝෙන් කතා කරමු මේ ගැන. Hi guys, මම නවීන්. ගොඩ දෙනෙක් මගෙන් මේ දවස්වල අහන ප්‍රශ්නයක් තමයි ඒවා Windows වලින් Mac එකකට මාරුණාද? Mac එකට මාරුන එක ලේසියිද? ඒක හොඳයිද? ඒක ඉන්වෙස්ට් එකක් විදිහට හොඳයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් මගෙන් අහලා තිබ්බා. අද වීඩියෝ එකෙන් මම කල්පනා කරා ඒ ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕන කියලා. Windows කියන්නේ මගේ පළවෙනි කම්පියුටර් එකේ. Windows වල මම අවුරුදු ගාණක් වැඩ කරා. ළඟදි තමයි මම Mac වලට මාරු වුණේ. මේ විදිහට Windows වගේ Mac එකට මාරු වෙද්දී ඒක අමාරුයිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය අහන්නේ Mac වලට හුරු වෙන එක අමාරුද කියලානේ. ඒක මට අමාරුවක් නම් ලොකුවට දැනුන්නේ නැහැ. වෙන්න නමුත් දවස් දෙක තුනක් යූස් කරද්දි මට සම්පූර්ණයෙන්ම මේකේ තියෙන පහසුව මේකේ තියෙන performance මේකේ තියෙන ස්මූත් ගතිය දැනන්න ගත්තා. ඒ කියන්නේ Windows වලට Mac වලට මාරුන එක හොඳ ඉන්වෙස්ට් එකක් කියලා මට ඒ වෙලේ හිතුණා. Windows manage කරන එක ඊට පස්සේ application install කරන එක download කරන එක මේ වගේ පොඩි අලුත් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. නමුත් Windows වලට සෑහෙන පහසුවෙන් අපිට Mac එකක් යූස් කරන්න පුළුවන් කියලා මට මේ ටික කාලෙට තේරුණා. Mac එකක් යූස් කරන එක මාරම් පහසුයි. අපිට App Store එකට ගිහිල්ලා ෆෝන් එකේ වගේ map install කරගන්න තියෙන්නේ. එහෙම නැත්නම් drag and drop කරන්න තියෙන්නේ. Mac වලට මාරු වෙලා දැනට මම ටික කාලයක් වෙනවා. කැම්පස් එකේ යාළුවෙක්ගේ Windows ලැප් එකක් ගත්තාම මට හිතෙනවා මම අවුරුදු ගාණක්ම Windows යූස් කරේ කොහොමද කියලා මටත් හිතා ගන්න බෑ. ඒ තරමට Windows එපා වෙනවා. Windows වලින් Mac වලට මාරු වෙන එක ලේසි වුණත් Mac වලින් Windows වලට කවදාවත් මාරු වෙන්න හිතන්න එපා. ඊළඟට කතා කරමු user experience. අපි ලක්ෂ ගාණක් වියදම් කරලා මේ වගේ කම්පියුටර් එකක් ගත්තාම අපිට දැනෙන දේවල් ටික කතා කරමු. පළවෙනිම දේ තමයි මේකේ තියෙන trackpad එක. මම personally විශ්වාස කරනවා ලෝකේ තියෙන හොඳම trackpad එක තියෙන්නේ Mac වලට කියලා. ඇත්තටම කියනවා නම් වෙන mouse එකක් ගන්න ඕනේ නැහැ. මේක තියෙන එකෙන් අපිට සෑහෙන වැඩ ගොඩක් මාරම ස්මූත් ජෙනුවින් ඉදර කරගන්න පුළුවන්. Windows වල නැති Mac වල තියෙන මගේ ආසම ෂෝට්කට් එකක් තමයි ෆයිල් එක උඩ එක සැරයක් ක්ලික් කරලා ස්පේස් බාර් එක එබුවට පස්සේ ෆයිල් එක ප්‍රීවිව් වෙන එක. මේක මාරම වටිනවා. Mac එක අරගෙන මම දැන් මාස කිහිපයක් වෙනවා. මේ මාස කිහිපයට මම මේක දෙපාරක් ෂට් ඩවුන් කරලා තියෙන්නේ. Windows වගේ නෙවෙයි. අපිට මේක මේ විදිහට ලීඩ් එක ඕපන් කරගමම මැෂින් එක ඔන් වෙනවා. Windows වල වගේ සෑහෙන වෙලාවක් බලන් ඉන්න ඕනේ නැහැ. Mac එකට මාරු වෙන අනිත් එක තමයි Mac වල තියෙන ඉකෝසිස්ටම් එක. මගේ Mac එකයි iPhone එකයි කනෙක්ට් කරලා තියෙන්නේ. මගේ මොබයිල් ෆෝන් එක කොහෙද තිබ්බත් මට පුළුවන් Mac එක හරහා මොබයිල් ෆෝන් එක යූස් කරන්න. ඔයාලට පේනවා ඇති මේ තියෙන මගේ මොබයිල් ෆෝන් එක. ඒ වගේම තමයි මගේ iPhone එකේ කොපි කරන දෙයක් මගේ Mac එකෙන් paste කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මේකෙන් කොපි කරලා මේකේ paste කරනවා. ඒ තරම් මේ ඉකෝසිස්ටම් එකෙන් මාරම් පහසුයි. අනිත් විශේෂ කාරණා තමයි Mac එකේ තියෙන බැටරි එක. මේක අපිට සෑහෙන වැදගත් වෙනවා. මගේ ළඟ කලින් තිබ්බේ Windows PC එකක්. Windows desktop එකක්. laptop එකක් නෙමෙයි desktop එකක්. ඒක නිසා මට මේක කොහෙටවත් අරන් යන්න පවා බැරි වුණා. නමුත් Mac එකට මාරුනාට පස්සේ මට සෑහෙන වැඩ ගොඩක් පහසු වුණා. පළවෙනි දේ තමයි අපිට මේක අරන් යන්න පහසුයි. මේක ගොඩක් බර නැහැ. ඒ වගේ තමයි මේකේ තියෙන බැටරි එක. මේක සෑහෙන හොඳ බැටරි එකක් මේකේ තියෙනවා. මේකේ තියෙන බැටරි එකෙන් අපිට සෑහෙන වෙලාවක් පැය 12ක් 18ක් වුණත් මේක යූස් කරන්න පුළුවන්. අන්න ඒ හේතු නිසා මට මේක ගෙදරදී මගේ වැඩ ටික කරගන්න කැම්පස් එකෙන් ගිහිල්ලා ඒ වැඩ ටික කරගන්න ඒ විතරක් නෙවෙයි අපි කොහේ හරි ගිහිල්ලා අපේ එඩිටින් වැඩ software වැඩ මේ දේවල් කරද්දිත් අපිට මාරම් පහසුයි. මේකේ බර ගොඩක් අඩුයි. මේකේ ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. slim smooth මේ හැමදේම Mac එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඔය iPhone එකක් යූස් කරනවා නම් ඔය අනිවාර්යයෙන්ම Mac එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් Windows වලින් Mac වලට මාරු වෙන්න ඕනේ. මේකේ තියෙන ඉකෝසිස්ටම් එක මාරයි. මම කලින් කිව්වා වගේම iPhone එකෙන් copy කරලා Mac එකේ paste කරන්න පුළුවන්. Mac එකේ copy කරලා iPhone එකේ paste කරන්න photos videos airdrop කරගන්න පුළුවන්. ඊටමත් ඉක්මනින් කිසිම quality එකක් drop වෙන්නේ නැතුව phone එකට එන calls Mac එකෙන් answer කරන්න පුළුවන්. notification හැම දෙයක්ම Mac එකට එනවා. phone එකට එන හැම notification එකක්ම Mac එකට පවා එනවා. Windows වල වගේ එක දිගට update වෙන්නේ නැහැ. update කරේ නැහැ කියලා slow වෙන්න බලන්නේ නැහැ. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙච්චරලා කිව්වේ Mac වල තියෙන හොඳ පැත්ත. Mac වල නරක දේවල් ටිකකුත් තියෙනවා. Mac එකක් යූස් කරනවා නම් Mac වලට මාරු වෙනම් ඔයාට යම් කිසි දේවල් ටිකක් තියෙනවා කැප කරන්න. මේ දේවල් ඔයාට Mac එකෙන් කරන්න බෑ. මම මේ දේවල් ටික දැන් කියලා දෙන්නම්. ඔයා Mac එකක් purchase කරන්න යන gaming වලට නම් කවදාවත් ඒ දේ කරන්න එපා. gaming වලට හොඳම Windows. අනිත් දේ තමයි extra hard. මේ දේවල් Mac එකට වැඩ කරන්නේ නැහැ. එක ක්‍රම එක application softwares දාලා ඔයාට use කරන්න පුළුවන්. ඒකත් ගොඩක්ම කරදරයි. මොකද අපිට Windows වලට ඕනි මගුලක් pen එකක් chip එකක් ඕනි hard එකක් ගහලා අපිට use කරන්න පුළුවන්. නමුත් Mac එකට හැමදේම support කරන්නේ නැහැ. අනිත් දේ තමයි Mac එකේ තියෙන ports ප්‍රමාණය. Mac වලට තියෙන්නේ ගොඩක් සීමිත ports ප්‍රමාණයක්. අපිට HDMI ports ගන්න ඕන නම් extra තව USB port වගේ දේවල් ගන්න ඕන නම් ගොඩක් අඩුවෙන් තමයි මේකේ ports එන්නේ. ඒ නිසා ඔයාට වෙනම USB hub එකක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. කොහේ හරි යනවා නම් ඒ අවශ්‍ය තැන් වලටත් ඔයාට ඒ දේ ගෙනියන්න වෙනවා. Mac එකක් ගන්න එක වියදමක්ද ආයෝජනයක් නෑ.
ඒක වියදමක් නෙවෙයි. ඒක ආයෝජනයක්. ඇයි මං එහෙම කියන්නේ? ඔයා Windows ලැප් එකක් ගන්නවා නැත්නම් ඩෙස්ක්ටොප් එකක් ගන්නවා ලක්ෂ 3කට විතර. ඔයා ඒක නැවතත් සෙල් කරද්දී ඔයාට රුපියල් ලක්ෂයකට 75000කට වගේ ඔයාට ඒක සෙල් කරගන්න පුළුවන්. නමුත් ඔයා Mac එකක් අරගෙන අවුරුදු 3-4ක් යූස් කරාට පස්සෙත් ඔයා මේක සෙල් කරද්දිත් ඔයාට රුපියල් ලක්ෂයක් එකහමාරක් විතර අඩු කරලා ඔයාට මේක සෙල් කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වුණත් හොඳ මාකට් එකක් හොඳ මුදලකට ඔයාට මේක සෙල් කරගැනීමේ හැකියාව පවා තියෙනවා. ගොඩක් වෙලාවට Windows වල 16GB RAM එක Mac වල 8GB RAM එකට සමාන වෙනවා. මොකද ඒ තරම් මේකේ performance හොඳයි. ඒ වගේම තමයි අවුරුදු ගාණක් යූස් කරත් ඔයාට කිසිම performance drop වීමක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ Mac වල. Windows වල ඒ වගේ නෙවෙයි. Windows වල කාලයක් යද්දී මේකේ performance drop වීමක් අපිට බලා ගන්න පුළුවන්. නමුත් Mac වල එහෙම වෙන්නේ නැහැ. ගොඩක් දුරට සෑහෙන කාලයක් ඔයාට Mac එකක් යූස් කරන්න පුළුවන්. මොකද Mac යූස් කරපු අයගේ මේ වගේ complaint ඇවිල්ලා නැහැ. මෙන්න මේ කාරණා නිසා තමයි මම කලින්ම කිව්වේ Mac එකක් කියන්නේ වියදමක් නෙවෙයි Mac එකක් කියන්නේ ආයෝජනයක් කියලා. So ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් බිස්නස්මන් කෙනෙක් නම් ඔයා ඩිසයිනර් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා Mac වලට මාරු වෙන්න ඕන Windows වලින්. මේ වගේ තියෙන ස්මූත් ගතිය Windows වලට Mac වල තියෙන පහසුව ප්‍රීමියම් ලුක් එක මේ හැම දෙයක්ම ඔයාට අවශ්‍ය නම් අර කලින් කිව්ව සිටුේෂන් වල නම් ඔයා ඉන්නේ අනිවාර්යෙන් ඔයා Mac වලට මාරු වෙන්න ඕන. ඔයා Windows ද Mac ද කිය හිතේ ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයා Mac එකක්ම ගන්න ඕනි. මේක මගේ පර්සනලි සජෙස්ට් කරන එක විතරයි. ඔයාලට කැමති තීරණයක් ගන්න පුළුවන්. Mac එක කියලා කියන්නේ ෆෝන් එක වගේ තමත් ස්මූත් ලේසියෙන් යූස් කරන්න පුළුවන් ඩිවයිස් එකක්. ඒ වගේම තමයි ඕනි බර වැඩක් කරන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි Mac එකක් කියලා කියන්නේ. නමුත් ඔයාගේ වැඩවලට ඒ කැපැසිටි වලින් අදාළ Mac එක ඔයාට පර්චේස් කරන්න වෙනවා. So ඔයා මොකක්ද හිතන්නේ Mac එකට මාරු වෙන එක හොඳයිද? ඔයා දැනටමත් Mac එකක් යූස් කරනවද? Windows වලද ඉන්නේ Mac වලට මාරු වෙන අදහසක් තියෙද? පල්ලෙහාන් කමෙන්ට් කරන් යමු. ඒක මේ වීඩියෝ එක බලන ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය හිත ඉන්නවා Mac එකට මාරු වෙනවද? Mac එකක් ගන්නවද? Windows අයින් කරනවද? මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්න සමහරක් අය. ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ එක්ස්පීරියන්ස් එක Mac එකක් ගන්න සජෙස්ට් කරනවද? එහෙම නැත්නම් Windows වලට යන්න සජෙස්ට් කරනවද? ඔයාගේ කමෙන්ට් එකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. good luck.